ඇත්තටම තාම අපිට කියන්න බෑ. ඒගොල්ලොත් තාම මම හිතන්නේ අපරාධ කරපු මිනිස්සු, හොරකම් කරපු මිනිස්සු අත්අඩංගුවට ගන්න එහෙම පැහැදිලි වැඩ පිළිවෙලක් තාම පේන්නේ නැහැ. කියන්නේ පරණ අයමත් කරේ ඒගොල්ලෝ බලයට එනවා. අනිත් කට්ටියව දඩුවම් කරන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ බලයට ආවම අනිත් අයව අත්අඩංගුවට ගන්නවා. ඒගොල්ලන්ට කරදර කරන හින්දා තාම මේ සිස්ටම් එකේ කඩන්න ඕනේ කොහෙන් හරි. මේගොල්ලෝ ඇවිල්ලා එහෙනම් ඒගොල්ලන්ට දඩුවම් දෙනවා. ඒතකොට අනිත් අයත් බලයටපත් වුණාම ඒගොල්ලෝ වැරදි කරාම අරගොල්ලොවත් කරනවා. දැන් තාමත් මේගොල්ලෝ කියනවා විතරයි. ප්‍රතිඵලයක් නම් පේන්නේ නැහැ. අපි කරොත් හොඳයි. ඒතකොට අනිත් අයත් තාම ඒගොල්ලෝ බලයටපත් වුණාම අරගොල්ලන්ගේ වැරදි කරපු අයත් අරමුණට ගන්නවා. ඒතකොට මේ සිස්ටම් එකේ චේන්ජ් එක එතකොටයි. කියන්නේ එක පුද්ගලයෙක්ට ඇවිල්ලා මම හොරකම් කරන්නේ නැහැ කියලා මේ සිස්ටම් එක චේන්ජ් කරන්න බෑ කවදාකවත්. සමස්තයක් විදියට රටේ ජනතාව තීරණය කරන්න ඕනේ. හොරකමට විරුද්ධ වෙන්න ඕනේ. ඒ මතවාදී විදියට වෙනස් වුණොත් විතරයි රට වෙනස් වෙන්නේ. මට හිතෙන විදියට. ඔව් අත්‍තරම පාතාලය අතර ප්‍රශ්න ඇති වුණත් උසාවියකදී මිනිස්සෙක් මැරෙන්න බෑ. කියන්නේ නිවාස කොරේ තරංගුවට ගත්තී පොලිසිය භාරය හරි බන්ධනාගාරේ භාරය හරි ඉන්නකොට මිනිස්සෙක් මැරෙන්න බෑ. ඒකට රජය වගකීම පවතින රජය ඕනම රජයක් සම්පූර්ණ වගකීම ගන්නවා. මම හිතන්නේ සාමාන්‍ය වැරදිකාරයෙක් වුණා නම් මෙලහට කුදලගෙන ඇවිල්ලානේ. ඒක පැහැදිලිව පහුගිය කාලෙත් ඕනුනේ ලොකු මිනිස්සුන් අත්අඩංගුවට තමයි ගන්න බැරි වුණේ. දැන් මේගොල්ලන්ටත් ඒකම බැරි වෙලා තියෙනවා. ඒ වුණාට රජයට අවස්ථාව දෙන්න ඕනේ. මොකද අලුත් ආණ්ඩුවක්. ඒ වුණානේ ඒගොල්ලෝ උනත් ඒක සමත් වෙලා නැහැ. ඇඟිල්ල ඉන්න පුළුවන් නේ. සාමාන්‍ය ජනතාවෙක් කෙනෙක් වුණා නම් ඕක කුඩු කාශිප්පුකාරයෙක් හරි කුඩුකාරයෙක් පොඩි මිනිස්සෙක් වුණා නම් ඕක ගහලා ගේනවා. අර ලොකු මිනිස්සෙක් වුණාම එහෙම තාමත් එහෙම තමයි. මතු පිටින් පොඩි යම් වෙනස්කම් පේන්න තියෙනවා. වචන වලිනුයි පාර්ලිමේන්තුවේ කතා වෙන දේවලුයි. ඒ වුණාට මම හිතන්නේ ක්‍රියාවෙන් මීට වඩා දෙයක් තාම මාස 3යි. මම හිතනවා තව ටිකක් වෙනස් වුණොත් හොඳයි. වෙනස් වුණොත් ලොකු පරිවර්තනයක් ලංකාව තුළ වෙයි. නැත්නම් ඉතින් අර විදිහටම මිනිස්සු හැඩ ගැහෙයි. මේගොල්ලොත් එහෙම තමයි කියන්නේ. දැන් ඒකත් එක්ක දැන් ආණ්ඩුව ඇවිල්ලා අලුත් ආණ්ඩුවන්නේ තියෙන්නේ. මේ පළාත් පාලන මැතිවරණයට එක දේශපාලන පක්ෂ අර කලින් තිබුණ විදිහටම දැන් පිළ හැදිලා තියෙන්නේ. එතකොට මේ පළාත් පාලන මැතිවරණයත් එක්ක රටේ අනාගතය ඇත්තටම වෙනස් වෙයිද, වෙනස් කරන්න පුළුවන් වෙයිද? මම හිතන්නේ එතරම් තීරණාත්මක සාධකයක් වෙන එකක් නෑ. මොකද දැන් ආණ්ඩුවට ඇතිතරම් බලය හම්බෙලා තියෙනවා පාර්ලිමේන්තුව තුලයි මේ එකයි ඒ පුංචි ඡන්දය පිටරටට පෙන්වන්න පුළුවන් ආණ්ඩුවට මනාපයක් තියෙනවා කියලා මම විශ්වාස කරන විදිහට යම් කිසි ප්‍රමාණයකින් ඡන්ද අඩු වෙයි ඒගොල්ලන්ට. ඒගොල්ලන් කියන්නේ දුන්න පොරොන්දුත් එක්ක මම හිතන්නේ පොරොන්දු ගොඩක් වැඩි ලොකු. රටේ බහුතරයක් ඡන්ද දුන්නා. මම හිතන්නේ ඒ වගේන් අපි අර කරන්න බැරි දේවල් අයින් කරලා කරන්න පුළුවන් අලුත් ස්ටෑන්ඩඩ් එකක් හදාගෙන එතන ඉඳන් අපි ඉස්සරහට යන එක තමයි කරන්න ඕනේ. මොකද නැත්තම් මේ ආණ්ඩුවට කරන්න දෙන්නේ නැතුව ඉන්න අවුරුදු 5ක් යනකම් අවුරුදු 3ෙන් පෙරලෙනවා. ආයි තව ආණ්ඩුවක් එනවා අවුරුදු 2කින් පෙරලෙනවා. ඒ ක්‍රමය මම හිතන්නේ දැන් නවත්තන්න ඕනේ. අවුරුදු 5ක් ඕනම ආණ්ඩුවකට පැවතෙන රජයට මිනිස්සු සපෝට් කරලා ඒ පහ එක රටක් විදිහට අපි ඉස්සරහට යන්න ඕනේ. ඒක තමයි මම හිතන්නේ මේ ප්‍රශ්න වලින් එළියට එන්න තියෙන කම විසඳුම. ඔව් ඇත්තටම හැමපාරම අපි ඡන්දයකදී මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ රට හොඳ තැනකට එයි කියලා. මිනිස්සු වැරදි නෑ. මිනිස්සු හැමතිස්සෙම මැන්ඩේට් එකට ඡන්දෙ දුන්නේ. මැන්ඩේට් එක එන කවුරුත් කළේ නෑ. මේගොල්ලන්ටත් අවස්ථාව දීලා බලමු. හැමදාම ලංකාවේ රැඳෙන මිනිස්සුන්ගේ බලාපොරොත්තුව මේ කතාරලා යන්නේ නැති මිනිස්සුන්ගේ බලාපොරොත්තුව තමයි මේ රට වෙනසක් වෙයි කියන එක.